ඔන්න අද අපි යනවා පොසොන් දර්ශන වදින්න. ඉතින් අද වරු channel එකට ආදරෙන් ඔබලා පිළිගන්නවා. රැඳී ඉන්න මාත් එක්ක දිගටම. අද මේ ඇවිල්ලා ඉන්නේ කඩල දන්සලට. අද පොසොන් දවස නෙමෙයි, අද 13 වෙනිදා සිකුරාදා දවසක් මේ නිවාඩුව. ඉතින් නිවාඩු දවසක් හින්දා දැන් අද දන්සල් 2-3ක්ම තියෙනවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කඩල දන්සලට. ඔන්න අපි කඩල දන්සලකට ගියා. දැන් මේ තියෙන්නේ කඩල. හරිම ලස්සනයි. ඒ සිද්ධ වෙනවා ඉතින් මේ වගේ දන්සල් කරන ඔක්කොටම. නූඩල්ස් දන්සලකට ආවා. මේකේ තියෙනවා චිලි පේස්ට් එකක්. වෙජිටබල්ස් දාලා තමයි හදලා තියෙන්නේ. ගොඩක් පින් ඉතින් මේ දන්සල දුන්න අයට. ඉතින් දැන් දන්සල් 2කට ගියා. 3 වෙනි දන්සලට ගියාම එතන බත් දන්සලක් යන්න කලින්ම ඉවර වෙලා තිබ්බා. මොකද මෙහේ දන්සල් අඩු හින්දා ඉතින් ඉක්මනටම ඉවර වෙනවා. ගොඩාක් දෙනෙක් ගිහිල්ලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි දැන් දන්සලුත් කාලා මෙතන ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තිබ්බා. එකෙන් ගිහිල්ලා මේ විදියට ආයෙත් නූඩල්ස් එකක් අරගෙන මේ වගේ පොඩි කෑම 2-3ක් අරන් කෑවා. ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ 14 වෙනිදා දවල් ලන්ච් එක. ඒක මං වෙලා තියෙනවා පරිප්පු කිරට හදලා ඉස්සොතෙල් දාලා හොඳට ලුණු ඇඹුල් දාපු කරවිල සම්බෝලයක්. මේකයි මම ෂෝට් වීඩියෝ එකකට ගත්තේ. ඉතින් මං හිතුවා ඒකත් මේකට මේ වීඩියෝ එකකටම ඇඩ් කරන්න. ඉතින් මේ 14 වෙනිදා 2-3ට විතර ඇති මම පිටි එකක් කනලා තිබ්බා මාළු පාන් හදන්න. ඉතින් 15 වෙනිදා මේ ෆාදර්ස් ඩේ එනවා. ඉතින් ඒකට මේ දුවට ඕනේ දුවයි මා එකතු වෙලා මේ විදිහට මාළු පාන් කිඹුලා බනිස් 2-3ක් බටර් කේක් එකක් හදාගත්තා. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි කිඹුලා බනිස් try කරේ. හැබැයි ඇත්තටම රසට ආවා. මේ හරිම සොෆ්ට් එකට හරිම රසට මේ ටික ආවා. මම හිතුවෙත් නෑ ඉතින් කිඹුලා බනිස් එක හරියට මාළු පාන් නම් මං කලින් හදලා තියෙනවා. කිඹුලා බනිස් මං හදලා නැහැ. ඒකට ෆස්ට් ටයිම් හැදුවට රසට ආවා. ඉතින් මම මේ ටික මෙහෙම හදාගන්නයි හවස ඉතින් මේ හස්බන්ඩ් ගෙදර එනකොට මේ ටිකක් ලෑස්ති කරලා ෆාදර්ස් ඩේ 15 වුණාට 14 එයාට මේ අපි විශ් කරා. මොකද අපේ ගෙදර ඉන්නේ එදා පහුවෙනිදා ස්කූල් තියෙනවා. ඉතින් මගෙත් ස්කූල් නිවාඩු ඉවර වෙලා මේ 15 තමයි පටන් ගන්නෙ. මේ ඉතින් මේ දැන් ඔය බටර් කේක් හදන විදිහ තමයි ඔතන තිබ්බේ. ලොකුවට මම වීඩියෝ කරේ නැහැ ඉතින්. මෙහෙම ඉතින් බනිස් වර්ග එහෙම හැමතිස්සෙම හැදෙන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි හැදෙන්නේ. ඉතින් මේගොල්ලොත් මෙහෙම ඉඳලා හිටලා හැදුවාම හරි ආසාවෙන් කන උණු උණුවේ.
කඩෙන් ගන්නවට වැඩිය කඩෙන් එකක් ගන්න ගියොත් ලොකු ගාණක් යනවා. මේක පොඩි පිටි ප්‍රමාණයකින් ගොඩක්ම විතර හැදුවා. මම හිතන්නේ පිටි 500කින් මං බනිස් මෙච්චරක් හැදුවා. ඉතින් දැන් මේ හවස් වේගෙන එනවා. මේ අපේ ගේ ඉස්සරහා. ඉතින් දැන් කළුවර වැටීගෙන එන්නේ. දැන් ඉතින් අප්පච්චි ගෙදර එන්න කලින් දුවට ඕන වුණා අර ටිකක් තියලා ටේබල් එක arrange කරලා මේ යාට ගත්තා මම පොඩි gift දෙක තුනක්. ඉතින් මේ ෆාදර්ස් ඩේ එන හැම එකම සමරන්න ඕනේ නැහැ. ඒ වුණාට ඉතින් ඇත්තටම මේ අපි වගේ නෙමෙයි. ගොඩාක් පිරිමි අය මේ පවුල්වල ඉන්නකොට ඒගොල්ලෝ දරුවන්ට වයිෆ්ට අරන් දෙනවා මිසක් සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගන්නෙ නැහැ. ඉතින් මම හිතනවා මේ වගේ චූටි සෙලිබ්‍රේට් තියනකොට ඒගොල්ලෝ වෙනුවෙන් දෙයක් කරලා ඒගොල්ලන්ට චූටි හරි තෑග්ගක් දෙන එක හොඳයි.